හරි සුබ සන්ධ්‍යාවක්. අද අපි කතා කරන්න හිතුවා චූටි මාතෘකාවක්. මගෙන් හැම එක්කෙනෙක් මහන ප්‍රශ්නයක් තමයි කොයි අවස්ථාවේද අපි හොස්පිටල් එකට යන්න ඕන? කොයි වෙලාවේද මේ කැක්කුම එනවා කියලා අපි දැනගන්නේ කොහොමද? විශේෂයෙන් මේක ප්‍රශ්නයක් වෙනවා පළවෙනි බබා හම්බෙන්න ඉන්න මව්වරුන්ට. ඉතින් අපි කොහොමද දැනගන්නේ අපිට මේ දරු ප්‍රසූති කාර්ය පටන් අරන් තියනවද නැද්ද කියන එක තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් මේකට කරුණු හතරක් එනවා. සාමාන්‍ය කරුණු හතරක් සම්පූර්ණ වුණොත් තමයි අපි කියන්නේ දරු ප්‍රසූති කාලය එළඹ තියෙනවායි කියලා. මේක සාමාන්‍යයෙන් ඕනිම කාලෙක එන්න පුළුවන්. මගෙන් අහනවා මේ කොයි කාලේ වගේද මේක එන්නේ? මේ දිනේට එයිද? දිනේ පහුවේද? දිනේට ඉස්සෙල්ලේද? ඇත්තටම අපි දන්නේ නැහැ. මේක යම් කාලාපාරාසයක් ඇතුළත 37යි 42යි අතර ගොඩාක් වෙලාවට මේ කාලය ඇතුළත එන්නේ. ඒට ඉස්සෙල්ලා එන්නත් පුළුවන්. ඒට ඉස්සෙල්ලා එන්නත් පුළුවන් සතිය 34න් 35න් 36න් ඕනිම කාලෙක එන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලාවෙම ලෑස්ති වෙන්න ඕනේ. විශේෂයෙන් මම නම් කියන්නේ සති 32කින් 33න් පස්සේ තමාගේ බඩු බාහිර ආදී හොස්පිටල් එකකට ගෙනියන්න ඕනේ හැමදේම ලෑස්ති කරන් ඉන්නක හොඳයි. ඉතින් පළවෙනි දේ තමයි මේ අපිට දරු ප්‍රසූත කාලය එළඹද කියලා දැනගන්න තියෙන පළවෙනි දේ තමයි අපිට කැක්කුමක් එන්න පටන් ගන්නවා. මේ කැක්කුමේ විශේෂ ලක්ෂණ 3ක් 4ක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ කැක්කුම එනවා යනවා. මේ කැක්කුම එනවා යනවා. ස්ථීර කාල පරිච්ඡේදයකින් එනවා යනවා. මේ කාල පරිච්ඡේදය එන යන කාල පරිච්ඡේදය එන්න අඩු වෙනවා. ඒ කියන්නේ ඉක්මනට එනවා යනවා. ඉක්මනට එනවා යනවා වගේ වෙනවා. ඒට අමතරව මේ කැක්කුමක් ආපුවම අල්ලන් ඉන්න කාල ප්‍රමාණය වැඩි වෙනවා. සහ තීව්‍රතාවය කැක්කුම වැඩි වෙනවා. ඉතින් මේක එන්න වැඩි වෙන්න ඕනේ. මේක එක්තරාම ලෙවල් එකකට තියෙන්නත් පුළුවන්. ඒක අපි කියන්නේ මේ දළු ප්‍රසූත කාලය එළඹලයි කියලා. ඒකෝර මේක එන්න වැඩි වෙනවා. ඒට අමතරව එන්න ඉක්මන් වෙනවා. කැක්කුම එන ප්‍රමාණය ඉක්මන් වෙනවා. ඒතර මේක එකක්. එතකොට ඒට අමතරව මේක පටන් ගන්න කොහොමද? මේක කොන්ද පැත්තෙන් පටන් අරන් මේ ඉස්සරහට එන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේක තද කරනවා වගේ තමයි මුලින්ම පටන් ගන්න. මේ තද කරනවා වගේ මුලින් පටන් ගන්න ඊට පස්සේ මේක කැක්කුමක් බවට හැරෙනවා. ඉතින් ගොඩක් අය අහනවා කැක්කුම ආපු ගමන් මට කෝල් කරලා අහනවා මේක මේ දරු කැක්කුමද දන්නේ නැහැ කියලා. ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි දරු කැක්කුමක් නම් අපි සාමාන්‍ය පැනඩෝල් පෙත්තක් නැත්නම් පැනඩීන් පෙති දෙකක් බිව්වට අඩු වෙන්නේ නැහැ. ඒක එන්න වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් අපි යන්න ඕන රෝහලකට. දෙවෙනි කාරණාව අපිට තේරෙනවා ගැප් ගෙල පළල් වෙනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක වෛද්‍යවරයෙක් තමයි බලන්න ඕනේ. ගැප් ගෙල පළල් වෙනවද නැද්ද කියලා යෝනි පරීක්ෂණයකින් කරන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලන්ට දැනගන්න බෑ. ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ගැප් ගෙල පළල් වෙනකොට චුට්ට ලේ යන්න පටන් ගන්නවා. චුට්ට ලේ යනවා. සෙවල් වගේ දෙයක් පිට වෙනවා. ඒතර අපිට මේ කැක්කුමත් එක්ක ලේ යනවා වගේ සෙවල යනවා වගේ තියෙනවා නම් අපිට හිතන්න වෙනවා මේ දරු ප්‍රසූත කාලය දැන් එළඹලයි තියෙන්නේ කියලා. අන්තිමට තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව තමයි ඇත්තටම කියනවා නම් තුන්වෙනි කාරණා තමයි අර මං කියපු ලේ වගේ වත්සෙවල වගේ අනේක ගැප් ගෙල ඇරිනවද වැහිලාද තියෙන්නේ කියන එක බලන්න ඔයාට හොස්පිටල් එකට යන්නම සිද්ධ වෙනවා. හතරවෙනි කාරණාව තමයි ඔයාගේ වෝටර් බෑග් එක. එහෙම නැත්නම් අපි කියනවා ඔයාගේ වතුර යන්න පටන් ගන්නවා. ඒ වතුර පොඩ නෙවෙයි යන්නේ. කෙලිම කකුල් දෙක දිගේ පෙරීගෙන යන්න ඕනේ. ඉතින් මේ කරුණු හතර තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මේ මගේ දරු ප්‍රසූත කාලේ පටන් අරගෙනයි තියෙන්නේ. මම ඉක්මනට හොස්පිටල් එකකට යන්න ඕනේ කියන එක. ඉතින් ඒ වෙලාව වෙනකොට ඔයාගේ බෑග් එක ලෑස්ති වෙලා තියෙනෝනේ. මේ දරු ප්‍රසූත කාලේ කැක්කුම එන්න පටන් ගත්තම අපි මේක පරක්කු කරන්න හොඳ නැහැ හොස්පිටල් යන්න. සමහර කට්ටිය හිතනවා මහත්තයා දැන් වැඩට ගිහිල්ලා මහත්තයා එනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ මට යන්න පුළුවන්. එහෙම හිතන්න එපා. ඔයාගේ ගමන් පිළිවෙත, ඒ කියන්නේ රෝහලකට යන පිළිවෙත සකස් කරගෙන තියෙන්න ඕනේ. අපි හැම එකම එක්කෙනාම එනකන් ඉඳලා හොස්පිටල් එකට යන්න ගියොත් ඒක පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම කියන්නේ ඒ හැමදේම ලෑස්තිලා තියෙනුනේ මේ 34න් පස්සේ කැක්කුම් පටන් ගත්ත ගමන් සහ ලියෝන මාර්ගයෙන් තරල ශ්‍රාවය යන්න ගත්තොත් වෝටර් බෑග් එක කැඩුනොත් කිසිත් බය වෙන්න දෙයක් නැහැ. තැන් වලට ගිහලා ඇඩ්මිට් වෙන්න අවශ්‍යත් නැහැ. තමා රෙජිස්ටර් වෙලා තියෙන තමාගේ රෝහලට. ඒ රෝහලට තමයි යන්න ඕනේ. මොකද මෙතනින් එහාට ළමයන් ගන්න මිසක් වෙන දෙයක් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලා තමාගේ රෝහලට යන්න ඕනේ. සමහර වෙලාවට ඒක ළඟ නැත්තම් ඔයාව ආයෙ හරවල යවන්න පුළුවන්. ඒ ගැන දුක් වෙන්න එපා. අපි ආයෙ දවසක යන්න පුළුවන් බබා හම්බෙන්න. ඒ වුණාට අනිවාර්යයෙන්ම තමාගේ රෝහලට ගිහිල්ලා ඇඩ්මිට් වෙන එක තමයි ඊටාම වැදගත් දේ. බොහොම ස්තුතියි.